SLTG වැම්පයර්ව හැක් ගහන්න පෙළඹුවේ කවුද? මේ පිළිබඳ SLTG පරිපාලනය දක්වන අදහස් මොනවාද? හරි බං මේ හරි මේ උඩට මයික් ඕල්නේ මේ අතර තව වෙන කවුරුත් නැද්ද ඉන්නේ? අපිලා තමයි කෝකවුන්ඩර්ස්ලා දෙන්න ලියෝයි මා එළබම් මෙහෙමයි මුලින්ම එදා මේ ලොකුවෙන් පයිටි අපි ඉන්නේ මුලින්ම අපිට ගියාම මේ අපි මේ ප්ලෑන් එක ගැන දැනගන්න අපිලා කවුරුත් හිටියේ නැහැ TS එකේ. ඔව් මම ඊට පස්සේ මම කරන්නත් මේ ලොකු ඒ කේසවල දාගෙන මොකද බල ප්ලෑන් එක කොල්ලෙන් අපරම එක බිහුව කරන්නේ නැහැ කවදාවත්. මේ හග්ගාන ඉතින් කොල්ලොන්ගේ දෙයක් මම හග්ගාන එකේ කවුරුත් නැහැ. මේ මුලින්ම අපිට පොඩක් ඇඩ්මින් කෙනෙක් කතා කරහන්කෝ මේ පොඩක් ප්ලෑන් එක පටන් ගත්තේ ඉතින් කවද්ද පටන් ගත්තේ දැන් තියෙන තත්ත්වය කොහොමද පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන්. මම කතා කරන්නේ කවුද කතා? ඔව් කතා කරමු ගන්න. මුලින්ම ශාස්ත්‍රමයි අපිට හම්බුනේ කොහොමද ගේම් රේන්ජ් එකේ වොල් කරලා තියෙන ගේම් එක. ඒක ඉතින් ශාස්ත්‍රමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපි BTS එකක් ගත්තා. BTS එකෙන් පස්සේ අපි හරිම අඩුවට පටන් ගත්තේ කරවන්න බැරුව. ඊට පස්සේ ලියෝ ගොඩක් මාන්සි වුණා ප්ලෑන් එක මේ තත්ත්වෙට ගෙන්න ලියෝ ඉස්සසුයි. ශාස්ත්‍රමයි සර්වර් මේ දැන් රන් වෙන සර්වර් ඔක්කොගෙම මේ සල්ලි ඔක්කොම ගෙවන්නේ. ඊට පස්සේ ප්ලෑන් එකේ ටිකෙන් ටික හොඳ තත්ත්වයකට ආවා. හැක් ගන්න අය අපි රූල්ස් දාලා තියෙන්නේ. රූල්ස් වලට අපි මුලින්ම TS එකට ගෙන්නලා එයාට අනිවාර්යෙන් මෙම්බර් කෙනෙක් වෙනවා නම් TS එකට මයික් එක ඕනේ TS ඕනේ. අපි කතා කරලා කටහඬ අපිට මේ ඇහුනම පස්සේ තමයි අපි ගන්න නැත්තම් බෑන් කරපු මෙම්බර් කෙනෙක් වුණත් ආයෙ එන්න පුළුවන්. ඔව් මේ කලින් කොහම වෙලා තියෙනවා මොකද chat එකෙන් විතරක් කට්ටිය join වෙන්න දාලා PS එන්න බෑ අරකයි මේකයි කියලා ගොඩක් අය වයින් කරලා දැම්මා. අනිවාර්යෙන් TS එන්න ඕන දා රූල් එකක් තියෙනවා ඔන්ලයින් ඉන්නවා නම් ප්ලෑන් එකේ අනිවාර්යෙන් මේ TS එන්න කියලා මොකද නැත්තම් ස්ක්‍රීන් එකක්වත් හදිස්සියේ සෙට් කරගන්නකොත් කට්ටියට මැසේජ් ගන්නයි ඒ අවුල් වෙන හින්දා මේ රූල් එකකුත් දැම්මා පස්සේ. දැන් ඊයේ පළවෙනි දවසට අපේ ප්ලෑන් මීටින් එක තිබ්බා. ඒකේ අපි කතා කරලා ඊට පස්සේ ඒ අඩුපාඩු ගැන නම් වෙනස් කරන්න ඒවා ඒ ගැන කතා කරලා පස්සේ දැන් මේ විදිහට ඉන්නවා අපි. ඒතර දැන් මම දැන් මුලින්ම මචං ප්ලෑන් එකේ දෙනෙක් ඉන්නවද මොනවද ඉස්සරහට ප්ලෑන්ස්? ඔව් ප්ලෑන් එකේ දැන් ඉන්නවා 45ක් වගේ මෙම්බර්ස්ලා. බස්ලාගේ මේ වීක් එකේ එක්කෙනෙක් ආයෙ බෑන් වුණා. එයා ගහලා ප්ලෑන් මෙම්බර් ගෙම්ම. එයා බැලට පිළියර දෙන්න ආයිනේ. පස්සේ දැන් අද තමයි මම ඇස් දෙකට ගත්ත TB එක දාලා තිබ්බ XW එකට මේ ඇත්තටම XW එකට ගොඩාක් ලොකු උදව්වක් කරා. මොකද දැන් මෙයා අපි හැක් ගන්නවද නැද්ද කියලා අපි දැනගෙන හිටියේ නෑ ඇත්තටම. කවුද TBS එක වෙන්න උරන්ට? අපිට XW ප්ලෑන් එකක් දුන්නේ. අද දැන් ටිකට විනාඩි පැය භාගයකට විතර කලින් පේපර්ස් ටීම් එක දැකලා තමයි ආවේ. අත්දැකීම් මෙහෙමයි මේ ඕනන් ෂුවර්ද ඒක ඒගොල්ලෝ ඕන විශ්වාසද? ඔව් විශ්වාසයි. ඒගොල්ලන්ට එච්චර වෙලා එඩිට් කරන්නවත් මුකුත් තිබ්බේ නෑ. ඒගොල්ලෝ ස්ක්‍රීන් එක ඉවර වෙන්නත් කලින් වගේද මන් දාලා ස්ක්‍රීන් එක මැදදී ස්ක්‍රීන් ෂොට් එක ගන්නට කිව්වා. ඔව් ඔව්. ඉතින් XW එකට ගොඩක් ඇත්තට රුපියල් දෙනවා. මොකද අපි මේ ප්ලෑන් එක ගොඩක් හරි අමාරුවෙන් පටන් ගත්තේ. ප්ලෑන් එක මොකක්ද චූටි දෙයක් වුණත් මේ ලීවටයි මටයි ජස්ටයි ගොඩක් අප්සෙට්. ඇත්තටම ගොඩක් අප්සෙට් මේ වෙච්ච දෙයට. ඒ ඇත්තටම XW ප්ලෑන් එක මේ කරපු උදව්ව ගැන ගොඩක් අපි අගයනවා. මොකද අපි දන්නේ නැහැ මේ ඇත්තටම ගහනවද නැද්ද කියලා. මොකද අපි ගෙදරට ගිහිල්ලා බලන්න බෑ මේ ඇක්බරි අපි කාලයක් සර්වර් වල PB on කරලා අපේ සර්වර් වල ඊට ප්ලේයර්ස්ලා අඩු වෙන්න පටන් ගත්තා. ඒකෙන් තමයි අපි PB ඔෆ් කරේ. අපි ඉතින් මෙයාත් එක්ක කතා කරලා අපි හිතුවේ නෑ අතට මෙයා එහෙම ඇක්කයි කියලා. මොකද මෙයා TS එක රන් කරා. මෙයා TS එකේ දැන් ගොඩක් මේවා මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් කරේ එයා තමයි. TS එක ගොඩක් අදුවා ලොකු අම්බා. ඊට පස්සේ ඉතින් අපි ලොකු අම්බා පොඩ්ඩක් ඒක කියන්නේ ඇඩ්මින් ලාට දැන් එක එක ඉන්න ආපු ගම පවර්ස් ඉල්ලනවා මට අර පවර්ස් එක පවර්ස් දෙන්න ඒවා මේවා දෙන්න. මෙයා එහෙම හිටියේ නෑ. අපි මීට කම එකක් අපි එකපාරට දුන්නේ මීට දුන්නේ. ඊට පස්සේ තමයි මේ මෙහෙම මෙයා සීනියර් ඇඩ්මින් උනේ. ඉතින් අපි හිතුවේ ඈ සීනියර් ඇඩ්මින් කෙනෙක් වෙලා මෙහෙම PB on කරපු සර්වර් එක මේ නිකම් දැන් කවුරුත් දන්නවා PB on කරපු සර්වර් එක අනිවාර්යෙන් ස්ක්‍රීන්ෂොට් වදිනවා කියලා. ඉතින් අපි
ඇත්තට මම දැන් මම පුතාම මම Facebook එකේ මම දැන් ලොගුණා මම දැක්කන් පස්සේ මේක මම මාව නිකන් ගැස් වෙන්න පටන් ගත්තා. ඉතින් මං හිතුවේ නෑ මෙයා මේ මැක් ගහයි කියලා. මේ ගොඩක් දුකයි ඉතින් දැන් මේ දැන් ටීකට කලින් ඉතින් මේක දෙක නම් ඒත් මේ XW ප්ලෑන් එකට ගොඩක් මේ ඇත්තටම මේ කියන්තෙන් මොකද මේ අපි දන්න ඇත්තට මෙහෙම දුන්න එක ගැන සාක්ෂිත් එක්කනේ දුන්නේ. දැන් නිකන් කිව්වේ නෑ මෙයා හැක් කියලා කිව්වේ නෑ. කෙලින්ම සාක්ෂිත් එක්ක දුන්නා. අපිටත් ඕනේ ඒක අපි සයිට් එකක දාලා තිනවා ඕනනම් අපේ කවුරු හරි හැක් ගහන එක්කෙනෙක් ඉන්නවා රිපෝට් කරන්න කියලා. දැන් තමයි මොකද කොහොමද රිපෝට් කරන්න ඕනේ මේ හැක් ගන්නවා? අපේ සයිට් එකේ තියෙනවා වෙනම පේජ් එකක් දාලා අතස්ලා ඔයාලා ගන්නවනම් මේ යාළුවගේ ID ඔක්කොම ඉන්ෆර්මේෂන් එවන්න කියලා ඊට පස්සේ අපි පස්සේ යාළුව බලනවා. නැත්නම් ඒ කියන්නේ ඔන්ලයින් ඉන්න ඇඩ්මින් කෙනෙක්ට යන්නත් නෝගෙන මට හරි ජේඩරි ලියෝට හරි අපි තුන්දෙනා කෙනෙක්ට ඉවරන් ඒත් හරි. ඔව්. ඒතකොට දැන් මොකද්ද ඔයගොල්ලෝ මේ කරගත්ත පියවර මොකද්ද පියවර අපි වෙලම අපේ XW එකට අපි කිව්වා අපි වැරද්ද පිළිගන්නවා මෙහෙම අපේ එක්කෙනෙක් ඇද්දවුවානේ. ඒක කතාරම් පොඩ්ඩක් මට පොඩි කෝල් එකක්. මේ අපි කට්ටිය දැන් ඒ වෙලාවේ කිව්වා හැක් ගහනවා එහෙමයි කියලා. එයාමත් කිව්වා ඒ වෙලාව මම මේක කරන්නේ නැහැ කවදාවත් කියලා. මොකද කලින් සැක කියන එක කොහොමද තිබ්බා. ඒක පස්සේ තහවුරුනේ අන්තම තහවුරුනේ. දැන් මේකට දැන් ප්ලෑන් එකේ තියාගෙන වැඩක් නැහැ නේ. මෙහෙම ඉඳලා දැන් මේ හැක් කරන එක දැන් කොහොමද ඉස්සරහට කරනවාමනේ. දැන් බෑන්ලා කියලා වැඩකුත් නැහැ. ඒ වින්දා ඉතින් බෑන් කරා අවවාද දුන්නා. ඊයේ මීටින් එකත් කිව්වා අපි. මේ වැඩක් නැහැ මේ හැක් ගහලා වැඩක් නැහැ ස්කිල් අප් කරගන්න බෑ කියලා. ඊයේ මීටින් එකේ කියපු දේ මට කරේ කියලා. නෑ ඊයේ කියපු දේ අද මෙහෙම කරපුවා ගැන ඇත්තටම දුකයි. තව එකක් තියෙනවා මොකද්ද? User joined your channel. ගහන හදිස්සි හැක් එක ටෙස්ට් එක අපි කවුරුත් හැක් ගහලා අපි හැක් එක ටෙස්ට් කරන්න ඕන. එයාට වැඩක් නෑ නේ මොකද්ද? ස්ක්‍රීන් එක ගහන එකේ හැක් එක ටෙස්ට් කරන්න. එයාට ඕන පුළුවන් ප්‍රයිවට් බොට් කෙනෙක් හරි දාලා ටෙස්ට් කරන්න. ඒ සෝරි වැඩක් නෑ. ඒ විදිහට මේ ප්ලෑන් එක දැනට අයින් කරලා තියෙන දැනට කියන්නේ සදාට බයින් කරලා තියෙන සර්වර්ස් එකෙන් බෑන් කරනවා. මේ TS එකේ පස්සේ TS එකෙන් තියා ගන්න නෑ. කොහොමත් නෑ. අයින් කරලා තියෙන ID ඔක්කොම අරගෙන අනිවාර්යයෙන් මෙයාගෙන හෙවිල්ලෙන් ඉන්න බෑන් ප්ලේයර්ස් කරනවා. මම කලින් බෑන්ලා ඒ කට්ටියටවත් මේ තත්ත්වයක් එන්න දෙන්නේ නැහැ අපි. කොහොමද? මොකද බෑන් එකක් නේම් ගායි මනේම අරගෙන ගොඩක්. ඔව් නේම් මාල්කම් ගෙන්න අහනවා මේ ID වලින් අලුත් ගේම් වෙන්න හදලා අපි කොහොම හරි හොයාගන්න ඒ කට්ටිය කවුද කියලා. මේක TS වල ගන්න කතාවක් දැන් මේක. TS වල කතා කරලා ගන්න කතාවක් දැන් මෙන්නේ. ලිස්ට් එකේ ඔක්කොම බෑන් කරලා තියෙනවා දැන් මෙයාව. ඉස්සරහට කාටත් ඒක තමයි කරන්නේ. හරි මෙහෙම දැන් මම මෙහෙම දැක්කුවා. ඒක දැන් ලොකුවන් පය කොච්චර කලින් මම කොඩ් ගහන්නේ. මම හිතන්නේ අවුරුදු 2ක් විතර යම්පා කතා කරමු. අවුරුද්දක් විතර ඉඳලා අවුරුද්දයි. User disconnected from your channel. කවුද? මේ දැන් කතා කරන ලොකුවන් පය. මේ අවුරුද්දයි මාස ගණන් නේ. ඔව් මන්න. හරි මේමයි ඉතින් කියන දැන් ඔයගොල්ලන්ගේ ඇඩ්මින්ලගෙන් දැන් කිසිම සමාවක් නැහැ. ඒක ඒ වැරද්ද මම පිළිගන්නවා. මම ගැව්වේ ඇත්ත. මම පිළිගන්නවා ඒක. ඔව් හරි මම අහන්නේ මේ ඇඩ්මින් කවුද? සාෂ් ලියෝ පැක් ඔයගොල්ලන්ගෙන් කිසි ලියලක් නැද්ද? කියන්නේ එයාට අයික්ලෑම් වෙන්න බෑ TS වෙන්න බෑ දැන් සාක්ෂි තියෙනවනේ දැන් සාක්ෂිත් එක්ක දීපු එක දැන් කට්ටිය කී දෙනෙක් දැකලා නැද්ද මේ වෙනකොට ඒ කට්ටිය අපි ගැන මොනවද හිතනවද මේ වෙන ක්ලාස් ගැන මොනවද හිතනවද මේ දැන් මම පබ්ලික් ප්ලේ කරොත් උන් මට මොනවද කියයිද නේ අපි අනිත්යට කියයිද හරු හැක් ගැව්වා ඔබලා ක්ලෑන් එක වැඩක් නැහැ නේ මේකෙන් ඉතින් මේ දැන් අපි කරන්න දෙයක් නැහැ දැන් මම බෑන් කරලා තියෙන්නේ අනිවාර්යයෙන් දැන් ඉස්සරහට සැකයක් කියලා සැකය කියන්නේ මට කියනවා මොකද මෙයා ප්ලෑන් එකට ගත්තොත් මෙයා ඒක නවත්තන්න ගන්න නැහැ කියලා මට හිතෙනවා මෙයා බෑන් කරලා තියෙන්නේ මම ගන්නෙත් නැහැ ඉස්සරහට කර්ට් වෙනවා වෙන්නේ හැකර්ස්ලාට තොරද වැම්පයර් මොකද කියන්න තියෙන්නේ මේකට
මට ඒක මට ඒ කියන්නේ අවුල් එක මම වැරද්ද පිළිගන්නවා බං මම හැක් ගැහුවා කියලා මට කියන්න දෙයක් නැහැ වැඩි දුර User joined your channel. මම ප්ලෑන් එකෙන් අයින් දැස්ටි ෆස්ට් ටයිම් ලොකුවන් පුළුවන් නම් පිළිගන්න ඔයාගේ මේ ෆස්ට් ටයිම්ද නැත්නම් මේක කලිනුත් ගාලා තියෙනවද දැන් තමයි අතීත ගැන කියමුනේ ඔක්කොම ඇත්ත කතා මෙහෙම ඇත්ත කතා කරමු ඔව් ඇත්ත ඔව් කිසිම නැහැ මචං මේක උඹට බයෙන්ද කිසි දෙයකට උඹට කාටවත් මුකුත් කියන්න දෙන්නේ නැහැ අපි උඹ ඉන්නවා මොකද මෙහෙමද මම කොල්ලෙක් වුණාම මේ අනික උඹලා ගේම් ගහන්න ගේම් එකක් ඒක රියල් ලයිෆ් එකට යන්න ඕනේ නැහැ ඇත්තටම හරිද ඒ හින්දා උඹ ඇත්ත කතා කරමු උඹ කිසි දෙයකට බය වෙන්න එපා මම මුලින්ම ගේම් එක ගියා බං මේ මගේ මම අඳුරන අයෙක් කිව්වා මේ මෙහෙමයි ගේම් එක දාලා කලින් එහෙමයි කියලා. ඊට පස්සේ මම ඕක ඉන්ස්ටෝල් කරගෙන ඊට පස්සේ ආවා බං. ආවට පස්සේ මේ මුලින්ම යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ මේ ඒ තිබ්බා මොඩ් ප්ලෑන් එක කියලා එකක් බං. ඊපස්සේ මොඩ් ප්ලෑන් කියන එකට මේ ඌ කිව්වා මම දන්නේ නැහැ ඉස්සර ඇත්තම කියනවා නම් මම ආපු දවසේ දන්නේ ප්ලෑන් එක මොකද. ඌ කිව්වා මේ වරෙන් මේක තවටින් මේක මේ මගේ ප්ලෑන් එක කියලා එහෙම කිව්වා. ඊට පස්සේ බං මාත් ගියා එකට ඊපස්සේ මේ දවසක් කොහම හරි කොච් ප්ලෑන් එකක් එක්කද කොහෙද මේ ස්ක්‍රීම් එකක් තියෙනවා ගහන්න වරෙන් කියලා කිව්වා. ඊට පස්සේ මේ මං ගියාට පස්සේ මේක ගහන්න බැයිද කියලා ඊට පස්සේ මං කිව්වා මට එච්චර බෑ බං. මේ ඊට පස්සේ එමය කියලා මං කිව්වා. මං කිව්වට පස්සේ බං මේ ඌ කිව්වා එහෙනම් මේ කියනවා මේයි මේ පොඩ්ඩක් යූස් කරලා බලපන් මේ අවුෙන් නැති වෙන්න ගහන්න කියලා එහෙම කිව්වා. මම දන්නේ නැහැ කවුද බං කියන කිව්වා? ඔව් ඉන්නවා බං මේ රේසර් කියලා කෙනෙක් ඉන්නවා බං මේ ඌ තමයි කිව්වේ ඒ කියන්නේ ඊට පස්සේ මේ මම උඹ කොහෙද ඒ කියන්නේ ඉන්න දිහාද බං ඔව් User joined your channel. අර කවුද රේස කියන්නේ පද රේස කියන්නේ කවුද රේස කියන්නේ බං මම හරියටම නම් දන්නේ නැහැ ඌ ඉන්නේ මම හිතන්නේ කොලම්බෝ වල වෙන්න ඕනේ ඒ කියන්නේ මේ මොන රේසද ඔක්ක ක්ලෑන් එකක්වත් දන්නේ නැද්ද ඉන්න දැන් නම් ඌ මම හිතන්නේ අන්තිමට දැන් නම් බං ඌ එන්නේ නැහැ ඔන්ලයින් මේ මැෂින් එක පිච්චිලා හරි මොකක් හරි වෙලා ඒක ඌ කිව්ව හින්දා උඹ ටෙස්ට් කරලා බැලුවේ එහෙම ඔව් ඌ කිව්ව හින්දායි බං මේ මම ඒකට ඒක අදින ටෙස්ට් කරේ කියනවා බං නැත්තම් මම හැක් කියන්නේ මොකද්ද කියලා මේ ඉතින් කාලේ දන්නේ නැහැ බං හරි ඒතර දැන් උඹ මේ මෙහෙමයි බලන්න අද දේ හැක් යූස් කරේ නැත්තම් ගොඩක් කලින් යූස් කරාද ඉඳලා නෑ බං පෙරේදා තමයි මේ ආයේ හැක් එකක් ඒ කියන්නේ හැක් එකක් හම්බුණා මට ඩවුන්ලෝඩ් කරගන්න වගේ ඊට පස්සේ මට ඒ කියන්නේ යාළුවෙක් මගෙන් ඒක ලින්ක් එක හම්බුනේ මම දැන් කවුද යාළුවා තාත් හොඳට ඒ කියන්නේ ඌටත් හොඳට දේශනා කරා ඒක පැත්තකින් තියමු මේ ඊට පස්සේ පෙරේදා මොකද්ද යාළුවා ගණන් ගන්න බැරිද යාළුවා බං මෙහෙමයි යාළුවා කියන්නේ බං මම අඳුරන පොරක් බං කියන්නේ ඌ ගේම් රේන්ජ් එක ගහන්නේ මට හිතෙන් ඌ එක්ස්පයර් ගහනවා මොකද්ද මේ IGN එක IGN ගේ ආලා තියන්නේ බං මොකද්ද පොඩ්ඩක් තාමගම් පොඩ්ඩක් මම දැන් තියෙන මේක ගන්න තමයි. බං මගේ මම අහලා මේ ඔබ නම කියන් බබෙන්ද පරිසු දෙන්න මේකනේ ඔබ දැන් මුම්බේ වැරද්දක් නෙමෙයි නම් කවුරු ඔබ පෙළඹෙව්වා නම් හැක් එකක් ගහපන් කියලා ගහපිලාගේ නම කියපන් ඒ ගහන්න කිව්වේ කාගේ නම 80 උගේ නම බං 80 දැන් නම් දාගෙන නැත්තේ 80 කියලා වෙන්න ඇති මම දන්නේ එක්ස්පයර් එකේ ID මොකද නම් ID එකක් තියෙනව නේද නැහැ බං මගේ දැන් එක්ස්පයර් නැහැ බං මම දැන් එක්ස්පයර් නැහැ ඌ මට ලින්ක් එක දුන්නේ ඒකට ළඟදී ලින්ක් එක දුන්නේ කොහොමද ඒක දුන්නේ බං ඌ පෙන්නේ ඒ කියන්නේ පෙන්නේ එකකින් දුන්නේ ලින්ක් එක මේ ටෙක්ස්ට් රිමෝට් එක එන්නේ කියන්නේ ඔයාට හම්බෙච්ච කෙනෙක් මොකද්ද ඔයාට හම්බෙන කෙනෙක් ඔයාලට යාව හම්බෙනවද ඕ හම්බෙච්ච කෙනෙක් බං කාලෙකට විතර ඉන්නේ ක්ලාන් එක දන්නේ කාලෙකට කියන්නේ ඌට මේ එක්සෑම් එහෙම තියෙනවා දැන් ඒතර සූස් නේ හරි මේතර මෙහෙමයි මේ ක්ලාන් එක දන්නේ නැහැ නේද සූස් දී ඌ ගහන්නේ නැහැ බං දැන් හරි මට කිව්වා උඹට ගහන්න බැරි නම් දාලා බලා මට එහෙම ගහන්න බැරි කමක් නැහැ බං මට ලැන්ඩ් උනත් ගිහිල්ලා ගැහුවා ඇයි මම ඕනේ තැනකට එනවා
මලන්න කියලගවේ මට එම ප්‍රශ්නයක් නැබා ඕක හම්බුන හිතා තමයි මම ඔය පීඩ ඒක ඒ සින්න එච්චරම දන්න ඇබ ප්‍රීබි ස්කීන්ෂොට් දන්න ඒ අනිවාර්ය මොකද දන්නවනම් කවුරු අත දන්නවනම් කවුරුත් දන්නේ නැහැ මම හැකියාවක් දාගෙන ඔය අනිවාර්යෙන් හවු වෙනවා මේ තාල මේම ඔබ අපිට මේ ඔබ මේ මුළු ඔක්කොම කියලා හැමෝටම කියලා නෑ ලෝක කරන්න ඕනේ මේකයි මෙහෙම මම ඇඩ්මින්ලට කියන්නම් මේ හැක් ගාපුම ඉන්නවා ඕන තරම් හරි හැක් ගාපුම ඕන තරම් ඉන්නවා ක්ලෑන් වල දැන්ටලා හොඳයි ෆේමස්ම ක්ලෑන් වලත් ඉන්නවා මුලින් හැක් දාලා මාර්ට් වෙලා ඔන්ලයින් හැක් දාලා ඒ කියන්නේ මේ GCWL ඒ වගේ ටූර්නමන්ට් වලත් හැක් දාලා මාර්ට් වෙලා අද හොඳ තැනක ඉන්න මිනිස්සු ඉන්නවා හරි ඒ වගේ දේවල් කරන්න නේද ඉතින් මේ පුළුවන් අපිට කැමතිද මොකද මම ඇඩ්මින් නෙමෙයි කොල්ලෙක් විදියට කියන්නේ උඩ පුළුවන් නම් සමාධියලා උඩ හදාගන්න පුළුවන් නම් උගෙන් අහලා උඩ ගනි මොකද මේ අපි මේක දාන්නම ඔක්කොම දැනගන්න මොකද්ද උනේ මොකද්ද වෙන්නේ කියලා මොකද වැරද්ද බාර පිළිගත්තා බොරු කිව්වේ නෑ මම ගැව්වේ නෑ උන් අදලා ඒ මොකුත් කියලා කිව්වේ නෑනේ ඒක උඹලට මැස්ස අපි උඹලට කිව්වා විතරයි හරිම දැන් අපිට එච්චර දැනගන්න ඕනේ මේ මම බඩ කියන්න දෙන්න ඉතින් බං ආයි මොකද දේවල් කරන්න බෑ මොකද මම උඹ හින්දා එකකින්ද බං මුළු ප්ලෑන් එකක් නැති කරන්න ඕනේ නෑ තියෙනවා මම නීතියක් දැම්මොත් ඒක කාට වුණත් එක්කයි ඒක හුවනම් මගේ නීතිය අනුව මම එයාට සමාවක් නෑ එයා වයින් කරලා ගන්න එක තමයි දෙන්නේ මොකද ප්ලෑන් එක අපි ගොඩක් සමාරුත් පටන් ගත්තේ හරි මචං මෙහෙම මම උඹට කියන්න මේ මූ තියාගන්න කියලා මම කිව්වේ උඹට කැමැත්තක් තියෙනවා උඹට හිතපු එකනේ ඒත් බලන්න නම් උඩ මොකක් හරි දැක්කලා හන් මේ විදිහවලන්නේ මම දැන් ගොඩක් කාල මම දැන් කොහමද පෙරේදාර ගියපතේ හරි මම කොළුඹ පේජ් එකට මැසේජ් එකක් දැම්මා එන්න කියලා මැසේජ් එක දාන්න කොට අපේ වැඩි දිනනවා අපි හදා ගන්න ඕනේ ඉතින් ගොඩක් හොඳයි කරලා අපි දැක්කේ නෑ බං පොඩ්ඩක් මේ වෙනවල සෙට් එක හිටියේ මේ අපි ආවම ලොකුවෙන් බැලම හිටියේ මම වෙන්නේ අපිට ඇති ලොකුවෙන් බැලුවා ලොකුවෙන් බැලලා හිටියේ කට්ටිය නෑ කිව්වා මේ දොසට ගියා හරිම සවුලක් නෑ ලොකුවෙන් බැල I think ඕක විදිහට කරන්න එපා මොකද මම එකකින් දාමු ප්ලෑන් එක නම සාදර කරන්න ඕනේ නෑ මේකයි අවුල දැන් ඊයේ මීටින් එක තියලා අද මෙහෙම කරපුව ගැන ඉතින් මොනවා අපි ගොඩක් දුක් වෙනවා කියන්නේ ඊයේ කියලා ඒක තමයි දෙන්නේ ඊයේ මීටින් එකේ ඊයේම කිව්වා මේ හැක් ගහලා මාර්ක් වෙන්න එපා කලින් ආයත මෙහෙම වුණා කලින් දෙන්නෙක් විතර බෑනුනා User joined your channel. කියන්නේ ඒ කට්ටිය එකට එක කියන්න ගිහිල්ලා අරම්මනම් කරා ඒක පිළිගන්න නැතුව වේලින්ද ඒක බෑන් එක පර්මනන්ට්ලි බෑන් කරා සර්වර් බෑන් කරා TS එක පැත්ත බලා දෙන්න දුන්නා අත්ත කතාව ඒක ඊයේ කියලා අද හැක් එක ටෙස්ට් කරන්න හරි මෙයාට දුන්නා නයි ඉතින් ඇයි මේ ස්ක්‍රීන් එකක් වෙලා මේක දැන්නේ PB on කියලා දැනගන්න දන්න ඇති ඉතින් පස් බස් ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන් අනිවාර්යයෙන් වදිනවා කියලා නේ මොකක්ද දිනවල ලොකුවෙන් කර කියන්නේ නෑ මචං මම වැරද්ද පිළිගත්තා මම ක්ලයන්ට් එකෙන් ආයෙත් හරිද එලේනෝ මචං අපිට ඉච්චර දැනගන්න ඕනේ good luck හොඳට ගාපන් මෙතන GCW ගහනවද නෑ අපි තාම ටූර්නමන්ට්ස් වලට පටන් ගත්තා කි විතරයි තාම ඉතින් ලොකුවට ඉන්න මට කියන්න දෙයක් තියෙනවා මම GG ලයින් එකක් බලන් හිටියේ ඔව් මේ උඹලා කරන දේ තිරාටම මේ ගොඩක් වදිනවා මොකද ප්ලෑන් වල ගොඩක් අඩුපාඩු තියෙනවා ඒවා හදන්න කවුරුත් නැහැ ඉතින් ඔයගොල්ලෝ කට්ටියක් ඉන්නේ හොඳයි මොකද මේක ගොඩක් අය දැන් බලන් ඉන්නේ මොනවද වෙන්නේ ප්ලෑන් වල ඒක ඇත්තටම ඔක්කොටම එළියුණාන් පස්සේ ප්ලෑන් එක හැදෙන්න වෙනවනේ ඔව් අනිවාර්යයෙන් ගොඩක් වටිනවා මම වැටෙන්න එපා එකෙක් කියන මෙහෙම වුණා කියලා ප්ලෑන් එක වලට මම දැක්ුණා ඒක උඹට තව හල් තියෙනවද බං හොඳට ගානක් උඹ හිතනවා නම් උඹ කොහමද try කරලා මොකක් හරි කරා වෙන ප්ලෑන් එකක් හරි යොන්නලා උඹට කියලා මම මේක දැක්කරා මම දැක්ුණා පුළුවන් නම් මාව ගන්න කියලා හරි නැත්නම් උඹට පුළුවන් නම් තනියම හරි උඹ වැට්ටසලා හරි උඹ ඔච්චර ආසාවක් තියෙනවා නම් ගොඩ ගන්න මම කියන්නේ ගහලා උඹ දැනකට අවිල්ල පෙන්නලා ප්ලෑන් එක බලන්න එතන එක ගොඩක් හොඳයි. හරි මචං ඉතල කියන්න ඉන්නේ good luck
ඉස්සරවෙන ඇඩවලට තුන්නම් දාලා මුතහර වරෙන් ඉස්සරහ යෝනේ. Thank you very much. thank you හරි. Good night. හොඳයි.